අද දවසේ ඔයාලා සතුටු කරන්න අපිට පුළුවන් හැටියට අපේ ආචාර්ය මණ්ඩලයේ ගුරු බෞතුමුත් එකතු වෙලා අපේ ආමතුත් එකතු වෙලා අද දවසේ මේ පොඩි වැඩසටහන යොදා ගන්න. මේ දරුවන් වෙනුවෙන් යමක් කරන්නට මේ ආචාර්ය මණ්ඩලය ඒ දරුවෝ වෑයම් පිළිබඳව ප්‍රථමයෙන් සිහිපත් කරමින් ස්තුතිවන්ත වෙනවා. දරුවන්ට ගොඩාක්ම ආදරය කරනවා. දරුවන් තමන්ගේ ජීවිතය කරගත්ත ඉතාම වටින ඇදුරු මණ්ඩලයක් අපේ ධර්මාර්ථ විහාරස්ථානයේ අබේතිස්ස දහම් පාසල වටා එක්රොක් වීම එකතු වීම ඇත්තටම මේ ප්‍රදේශයේ භාගයක් දරුවන්ගේ භාගයක් අපේ රටේ අනාගතයේ භාගයක් වඩපත් වෙනවා. දරුවන්ට කියන පිරිස පුහුණු ගෞරවාන්විතයි. ගුරුවරු විදියට වැඩිහිටියෝ විදියට අපිට දරුවෙක් ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩාක් තියෙනවා. මේ වැඩිහිටි පිරිසට වැඩිය දරුවෝ හරිම පිරිසුදු. මේ දරුවන්ගේ හිත තුළ නපුරුකම, උභකකම, දුෂ්ටකම තවම ගොඩ නැගිලා නැහැ. ඒක ගොඩනගලා දෙන්නේ වැඩිහිටියෝ විසින්. ඒක ගොඩනගලා දෙන්නේ සමාජයේ විසින්. මේ දරුවන්ගේ සිත් ඇතුළට, මේ දරුවන්ගේ ඔළුව ඇතුළට තරගයක් දාන්නේ කවුද? දෙමව්පියෝ වැඩි. මේ දරුවන්ගේ සුන්දර ළමා කාලය නැති කරලා තියෙන්නේ අපේ වැඩිහිටි වැඩසටහන් වැඩිහිටි ප්‍රෝග්‍රෑම් එකක්. මේ දරුවන්ගේ මනස ඇතුළට දාන නිසා මේ දරුවන්ට පළවෙනිම වෙන්නමයි කියන්නේ නේද? පාඩම් කරන්නමයි කියන්නේ. අධ්‍යාපනයේ වෙනුවෙන් මේ දරුවන්ගේ සමස්ත ජීවිතයම කැප කරවන්න බලාපොරොත්තු වෙන්නේ අනාගතයේ කාම හොඳ දරුවෙක් කරන්න අනාගතයක් විතරයි. හැබැයි අපේ මාධව සර් ඒ කතා කරපු විදිහට මාධව සර්ට ඉතාම වටින අවබෝධයක් තියෙනවා. සමාවිය පිළිබඳ අපි කොයිතරම් වතුර වලවල් දිය පරිදිවල මාළු වෙනවා. අපි කොයිතරම් අබගස් වලට පොල් වෙනවා. අපි කොයිතරම් ගස් නැක්කා. ඇත්තටම අද වෙනකොට මේ ළමාගේ යාන්ත්‍රික වෙලා අපිට ලැබිච්ච සුන්දර ළමාගේ අද වෙනකොට කෙනෙක්ගෙන් අපිට පේනවා නැති වෙලා තියෙනවා. අපි හවස 3-4 වෙද්දී පොල් පිටරකින් හරි බැට් එකක් සමාගෙන ක්‍රිකට් ගහන්න නැත්නම් ෆුට්බෝල් ගහන්න. ඒ වටේ ළමයි ගමේ ඉන්න වටේ පිටේ ඉන්න ළමයි 20 ගානක් මහා රාජ්‍යයක් ඉන්නවා. ඇත්තටම ඒ තුලින් දිවිවෙච්ච මිනිස්සු තමයි අපේ මාධවසලා වගේ අපේ ගුරු මහත්තයලා වගේ මේ ගුරු මණ්ඩලයේ ඉන්න බොහෝ දෙනෙක් අනේ සමාජය තුලින් ඉච්ච සොදුරු මිනිස්සු. ඒ නිසා තමයි මේ සමාජයට ආදරය කරන්නේ. ඒ නිසා තමයි මේ සමාජය එක්ක බැඳිලා බද්ධ වෙලා කටයුතු කරන්නේ. මේ අධ්‍යාත්ම රටාව යාන්ත්‍රීකරණය වෙලා මේ දරුවන්ගේ ආධ්‍යාත්මය මේ විදිහට නැසොම් ඒක බලපාන මේ සමස්ත අපේ රටේ අනාගතය. මට බොහොම සතුටුයි අපේ දහම් පාසල පිළිබඳව එහෙම හිර කරපු නැති ළමයි වෙනුවෙන් බොහොම ගෞරවයෙන් ආදරයෙන් ක්‍රියාත්මක වන ඇදුරු මණ්ඩලයක්. මම හිතන්නේ එතන ඉන්නවා ළමයි බොහෝ දෙනෙක් කැමැත්තෙන් දහම් පාසලට බොහොම ආදරයෙන් දහම් පාසලට දහම් පාසලට එක්ක බැඳෙන ළමයි පිරිසක් ඉන්නවා. බොහොම ආදරයෙන් දහම් පාසලට ආවුරුද්දට පාසලට. ඉතින් මම හිතන්නේ මේ අපේ අනාගතය මේ ප්‍රදේශයේ අනාගතය අනිත් ප්‍රදේශවලට වැඩි බොහොම ලස්සන එකක් වෙයි කියන ආරණාවක් තියෙනවා. මිනිස්සුන්ගේ දියුණුව වෙන්න ඕන
මොලේ වගේම හදවතත් මිනිස්සෙක් දියුණු වෙනවා. හදවත ලස්සන වුණොත් දරුවෙක් හදවත ලස්සන වුණොත් යාට ලස්සන ළමා කාලයක් තියෙනවා. යාට අනාගතයේ පිළිබඳව අපිට බයක් ඇති වෙනවා. ඒ වගේම ඒ ළමා කාලය ආරක්ෂා කරන්න, රැක ගන්න දරුවෙක්ගේ ළමා කාලය පිළිබඳව අවබෝධයක් වැඩි කරගන්නට අවශ්‍යයි. ඉතින් මම හිතන්නේ මේ දහම් පාඩම ඒ සඳහා තෝතැන්නක් බවට පත් වෙනවා. අපිට දෙන්න පුළුවන් සහයෝගය පමණයි. අපිට කරන්න පුළුවන් කැපකිරීම පමණයි. යම් කිසි කැපකිරීමක් තියෙනවා. අපි මේ දරුවන් වෙනුවෙන් අනේ කැපකිරීම කරනවා. සහ කරන්නේ දෙමව්පියන් මේ වැඩිහිටියන් අපේ ගෞරවනීය ඇදුරු මණ්ඩලයට ආරාධනා කරමින් සතුටින් අද දිනේ ගත කරන්න. ඒ වගේම තමන්ගේ මුළු අනාගතයම ගත කරන්න මේ හැම දරුවෙකුටම ශක්තිය ලැබෙයි, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ කතාව අවසන් කරනවා. එදිනාටම තේරවස්සා. ශ්‍රී ලංකාවේ ඉතාමත් ඉහළ ගණයේ වේදිකාවක රංගනයක් වෙන රංගනයක් එනම් හොඳ අප්‍රමාණයක් ලබා දෙන්න Perhatian umat mewadilan, koi sautin awag mekulina, angkarat lemberilah inna tamati kaseyade, kunci bilang inna tiye keburu.
සූදානම් වෙනවා තවත් විශේෂයක්. One